චක්ඛායතනං චක්ඛු විඥාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං දැන් ආයි කියන්නේ දැන්ද හොඳද මුලින්ද අම්මපා ඒ කියන්නේ හොඳ ක්‍රමයට කියන්න හොඳ නෑ අපරාධය ඕගොල්ලෝ ඇඳපු සුදු රෙදි එහෙම සිල් රෙදි ඒව විකුණන හරකෙක් හරි අරගෙන කිරි දවා ගන්න තිබ්බා හරි අහන්න නේ පුතා කිරි බිස්නස් එකක් හරි කරන්න තිබුණා එහෙම කරන්න අහගන්න දැන් ඊළඟට ඕකෙම තේරුම කියලා දෙන්නම් මෙහා ගන්න. අත්ති කියන්නේ මොකද්ද? ඇති බව. මෙහා ඔන්න දැන් මන් දිහා බලා ගන්න. කිසි කෙනෙක් දැන් අහක බලන්නේ නැහැ. බිම බලන්නේ නැහැ, බෝඩ් එක බලන්නේ නැහැ, පොත බලන්නේ නැහැ, වෙන අවදානවල නැහැ. හැමෝම දැන් මන් දිහා. චක්කු ප්‍රසාද රූප චක්කුපාල මහරහතන් වහන්සේගේ චක්කු ප්‍රසාද රූප ටික මොකද උනේ? පිච්චුණා. පිච්චුණා කියන්නේ දැන් නැහැ. නැත්නම් චක්කු විඥානයේ උපදින්න විදියක් නෑ. මෙයා නැත්නම් මෙයා නෑ. අපච්චිට තේරුණාද? ඇත්නම් මෙයා ඇත්නම් මෙයා ඇත. දැන් තේරුණාද? තාත්තා ඇත්නම් දරුව හැදිය හැක. තාත්තා නැත්නම් දරුව හැදිය නොහැක. තාත්තගේ ඇති බව දරුවන්ගේ ඇති වීමට උපකාර වෙනවා. එහෙනම් දැන් තේරුම් ගන්න. චක්කු ප්‍රසාද රූප ටික ඇත්නම් චක්කු විඥාන හදන්න පුළුවන්. අත්හිපච්චයේන පච්චයෝ චක්කු ප්‍රසාද රූප තාත්තගේ ඇති බව චක්කු විඥාන බබාගේ ඇතිවීමට උපකාර වන්නේය. අත්හිපච්චයේන පච්චයෝ තේරුණාද නැද්ද? අම්මත් එහෙමයි. අම්මගේ ඇති බව දරුවන්ගේ ඇතිවීමට උපකාරයි. දැන් බලන්න එහෙනම් අම්මා අත්හිපච්චේ අම්මා බලන්න. අම්මා බලන්නේ කිව්ව මන් දිහා බලලා ඉන්නේ. පොඩේ කියන්නේ පම දැන් හැමෝම බලා ගන්න අත්තිපරත්තේ පිටු අංකය 25 නේද 25 තියෙනවනේ 27 27 බලා ගන්න 27 27 දැන් බලන්න හරි දැන් හැමෝම බලාගත්තා කියන්න පටන් ගන්න කුලප්පුවට කියන්නේ වේගෙන් කියන්නේ නෙමෙයි කියන්නේ රූපායතනං චක්ඛු විඥාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං අත්හිපච්චයේන පච්චයෝ රූපායතනෙ කිව්වේ කවුද? අම්මා. මෙයා තාත්තා මෙයා අම්මා. අම්මාගේ ඇති බව දරුවාගේ ඇතිවීමට උපකාර වන්නේය. අත්හිපච්චයේන පච්චයෝ තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? හොඳයි. ඊළඟට යනවා අවිගත ප්‍රත්‍ය. තාත්තාගෙන් ලැබෙන උපකාරය අවිගත ප්‍රත්‍ය. පිටුව 29 ප්‍රත්‍ය 24. අවිගත තාත්තා ගැන කියවෙන ඕකේ චක්කායතනය ගැන බලන්න. චක්ඛායතනං චක්ඛු විඥාන ධාතුයා බෝඩ් එක බලන්න. හයියෙන් කියන්න. මේ බලන් ඉන්න දැන් මන් දිහා. දැන් තිරේ බලන්නත් එපා, පොත බලන්නත් එපා, බිම් බලන්නත් එපා, මේ බලන්න. ඕන ඉතින් කියන දේ අහන උපාසකම්මලා. එකෙක් දෙන්නෙක් ඉන්න කොච්චර කීවත් බින් කුණ්ඩ හොයනෝ. බිම් බලාගෙන අහගන්න දැන්. චක්කුපාල රහතන් වහන්සේගේ චක්කු ප්‍රසාද රූප ටික මොකද උනේ? පිච්චිලා ගියා. වෙන් වී ගියා.
මොකද උනේ? වෙන් වෙලා ගියා. මොකද උපාසකම්ම උනේ? අර S2 පියාගෙන ගත්ත උපාසකම්මගේ මට හිතෙන්නේ වෙන් වෙලා ගිහිල්ලා. ඈ අර තාත්තා ගාවට මෙහා පැත්තේ ඉන්නේ. කණුව ගාව. ආන්න උන්දගේ. වෙන් වෙලා ගිහිල්ලානේ. ඇයි පියාට වලින් වැහිලා? අනේ බොල. හරිද? මෙයන් චක්කුපාල රහතන් වහන්සේගේ තිබුණා චක්කු ප්‍රසාද රූප ටික ඇහැ තුලේ. මොකද උනේ? කර්මයකින් පිච්චුණා. මොකද කර්මය? පෙර ජීවිතයක වෛද්‍යවරයෙක් ඉඳලා එක්කෙනෙකුට මොකද බෙහෙත් ගල්වලා නේද? ඇස් අන්ධ වෙන්න බෙහෙත් ගල්ලා. ඒ කර්මයේ විපාකේ මේ ජීවිතේ රහත් වෙන වෙලාවෙම ඇස් දෙක අන්ධ වුණා. ඒ චක්කු ප්‍රසාද රූප ටික වෙන් වී ගියා. ගත වෙන් වෙලා ගියා. වෙන් වීලා ගියදා පටන් පේන්නේ නෑනේ. චක්කු විඥාන පහළ වෙන්නේ නෑ. මොකද? වෙන් වීලා ගියදා පටන් චක්කු විඥාන පහළ වෙන්නේ නෑ. අපේ පේනවා. පේනවා කියලා කියන්නේ වෙන් වෙලා ගිහිල්ලා නෑ මේ තාම තියෙනවා. වෙන් වෙලා ගොස් නැත. විගත වෙන් වී ගොස් නැත. අවිගත විගත නැත. අවිගත අවිගත නම් පේනවා. අවිගත නම් දැන් ඔය සමහර නියම මිනිහයි නියම ගෑණී ඉන්නකොට ගෑණි අනියම් මිනිහෙක් හොයාගත්ත වෙලාවට නියම මිනිහට ඒ කියන්නේ හොඳ මිනිහට හොර මිනිහා අහු වුණ වෙලාවට රණ්ඩු වෙන්නේ කොහොමද? බදනගනින් මං තාම ජීවතුන් අතර ඉන්නවා. උඹ එන්න ඕනේ නෑ. එහෙමනේ රණ්ඩු වෙන්නේ. ඇත්තට කියන්න ඕනේ නෑ. ඔබ දැනගනින් මං තාම අවිගත පච්චයේන පච්චයෝ රණ්ඩු වෙනකොට උනත් රණ්ඩු වෙන්න පුළුවන් හොඳ ක්‍රමයක්. මොකද්ද? ඔබ දැනගනින් මං තාම අවිගත පච්චයේන පච්චයෝ මං විගත වෙලා නෑ. මං වෙන් වී ගොස් නෑ. ඇයගෙන් තාම වෙන් වී ගොස් නෑ. ඇය සමග මං ඉන්නවා අවිගතයි. එහෙනම් දරුවෝ හදන්න උඹ ඕන නෑ. මං ඉන්නවා අවිගතයි. හොඳට තේරෙනවනේ නේද? නැත්නම් අවිගත ප්‍රත්‍ය පිළිබඳව පුතා හරිද? ත්‍රිපිටකයක් ලිව්වත් මුන්ට තේරුම් ගන්න බෑ. දැන් ඔය වගේ එකක් කියපු ගමන් හරි අවිගත පච්චේන පච්චයෝ. මට ගොඩක් කට්ටිය කියන උපමා හාමුදුරුවෝ කියලා. උපමාවක් කියපු ගමන් අර ඔක්කොම තේරෙනවා. අවිගත පච්චයේන පච්චයෝ. අම්මත් එහෙමනේ. අම්මා මැරුණොත් දරුවෝ හදන්න බෑ. අම්මා මැරිලා නැත්නම් දරුවෝ හදත හැකි. එහෙනම් අවිගත පච්චේන පච්චයෝ. දැන් අම්මා ගැන බලන්න. අම්මා ගැන. අවිගත ප්‍රත්‍ය අම්මා ඉන්නවද බලන්න. කියන්නේ ඉක්මනට. රූපායතනං චක්ඛු විඥාන මහත්තයා එළවනවද පිටිපස්සේ? පැයට කිලෝමීටර් 180ට විතර ගියේ. හොඳ වෙලාවට පොලිසිය නැත්නම් හයි ස්පීඩ් ලියනවා. ලස්සනට කියන්නකො අම ගාතාවක් වගේ. රූපායතනං චක්ඛු විඥාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ. මේ ගාථා කියද්දි පුතා මාත්‍රා දෙකමාරට වඩා අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ. දැන් ඔයගොල්ලෝ කියන්නේ හයි ස්පීඩ්. සමහර කට්ටිය කියනවා ගොඩාක් ස්ලෝ. හරිද? ඒවං මේ සුතං ඒකං සමයං මල සමයං. එහෙම කියන්නේ තේරෙනවද කියන එක? එහෙම මේ ඕනවට වඩා අදින්න බෑ. මාත්‍රා දෙකමාර වෙන්නේ. දැන් මාත්‍රා දෙකමාර නෙමෙයි මාත්‍රා පහමාර 10මාර 12 විතර කියන එකට මූත්‍රාත් යනවා. එසා එහෙම වැරදි යම්ම මේක ක්‍රමයක් තියෙනවා. බුද්ධ දේශනාව කියන ක්‍රමයක් තියෙනවා. තේරෙනවද මොකද්ද කියන්නේ? මාත්‍රා දෙකමාර. කියන බලන්න. රූපායතනං චක්ඛු විඥාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ. බලන්න මිහිරියාව. ඒක ඇහෙනකොට දැනෙන සනීපේ. දන්නේ ඔයගොල්ලෝ මොනවා කොල්ලද කියලා මෙච්චර කාලයක්. තේරෙනවද?
ඒ විදියට හරියට සජ්ජායනා කරොත් දෙවිවරු පුදුම කැමති මේකට. අද එහෙම නෙමෙයි. පුදුම ස්පීඩ් එකකට කියන්නේ. දැන් එහෙනම් අවිගත ප්‍රත්‍යත් ඉවරයි. ඊළඟට ඉන්ද්‍රිය ප්‍රත්‍ය පෙළ ගන්න. ප්‍රත්‍ය 16 පිටු අංකයේ 22 මගේ මතකයේ හැටියට. ඔච්චර කියලත් ඔයගොල්ලෝ බලන්න මේ නිශ්ශබ්දතාවය රකින්න බැරිකම. ඒ කියන්නේ මේ සංඝයාට ගරු කරන්නේ නැහැ ඔයගොල්ලෝ. වර්තමාන වෙනකොට මොනව වෙලාද දන්නේ කච කච ගෑවිල්ල ඈ නිශ්ශබ්ද වෙන්න කියන වචනේ කියන්නේ මොකද්ද? ශබ්ද කරන්න එපා. කට වහගෙන කතා මේ ඔයගොල්ලන්ගේ වැඩේ කරගන්න. කට වහගන්න. හරි. දැන් කියන බලන්න ඉන්ද්‍රිය ප්‍රත්‍යේ තියෙන ගාතාව. දැන් හයියෙන් කියන බලන්න. ඔයගොල්ලෝ කච කච ගාපු එකේ. දැන් කිව්වද? ඔය කිව්වද ඔය? දැන් බෝඩ් එක බලාගෙන හයියට කියන්න හැමෝම එක විදියට. දැන් මන් දිහා බලාගන්න. දිහා බලාගන්න. ඉන්ද්‍රයා කියන්නේ කාටද? ඉන්ද්‍රයා කියන්නේ කාටද? නායකයාට. ඉන්ද්‍රයා කියන්නේ කාටද අම්මා? නායකයාට. දැන් අපි හැම කෙනෙකුටම නායකයෙක් ඉන්නවා. නරයන්ගේ ඉන්ද්‍රය නරේන්ද්‍ර, සුරයන්ගේ ඉන්ද්‍රය සුරේන්ද්‍ර, දෙවියන්ගේ ඉන්ද්‍රය දේවේන්ද්‍ර, කන්නාඩි දාපු තාත්තගේ ඉන්ද්‍රය අර බිම් බලාගෙන ඉන්න. මේ පැත්ත බලන් ඉන්න නේ මන් දන්නේ. කී සැරයක් කියන්නද අපච්චි? එක ආයසරයක්. නරයන්ගේ ඉන්ද්‍රය නරේන්ද්‍ර, සුරයන්ගේ ඉන්ද්‍රය සුරේන්ද්‍ර, දෙවියන්ගේ ඉන්ද්‍රය දේවේන්ද්‍ර, ගජයන්ගේ ඉන්ද්‍රය ගජේන්ද්‍ර, මුනීන්ගේ ඉන්ද්‍රය මුනීන්ද්‍ර. මුනීන්ද්‍ර කියන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. ඒ කියන්නේ සියලු රහතන් වහන්සේලාගේ නායකයා කවුද? මුනීන්ද්‍ර බුදුරජාණන් වහන්සේ. මෙන්න બોලේ මම මේ ළඟදි දැක්ක YouTube එකේ ඉන්න මුනීන්ද්‍රේ. මුනීන්ද්‍රේ කියන YouTube එකේ. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? මෙවුන් වචනේ අර්ථයවත් දන්නේ නැහැ. මුනීන්ද්‍ර වෙන්න නම් සියලු ශ්‍රාවකයන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන්න ඕන. ඈ මේ කුඹුරු වගා කරන ගස් ගෙඩි කඩන අප්පුහාමිලට ඉන්ද්‍රිය වෙන්න බෑ. මං කියන කතාව තේරුණාද? එහෙනම් ඉන්ද්‍රයා කියන වචන අනිත් එක මතක තියාගන්න. ඔය වචන හරියට පාවිච්චි කරන්න. මේ බෞද්ධ සමාජයේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන වචන විකෘති කරන තරම විකෘති කරලා තියෙනවා. සමහරු කියනවා මට 84000ට තද වුණා. 84000 මොනවද? ධර්මස්කන්ධ. ඒක අහනකොට තද වෙනවද බුරුල් වෙනවද? බුරුල් වෙන්න එපේ. නමුත් අද සමාජය කියන්නේ මොකද්ද? 84000ට තද වුණා. මේක මහ ලෝකෝත්තරයක් කියනවා. ලෝකෝත්තර කියන්නේ කවුද? ලෝකයෙන් එතර වෙච්ච උතුමන් වහන්සේලා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා. එතකොට ගස්ගෙඩි කරන්නේ උන්ට ලෝකෝත්තරය කියන වචනේ සුදුසුද? නෑ. තේරුණාද? මුරුංග කනකොට කියනවා අදින්නා දානලු. ඒවට hina වෙන්න එපා. බෞද්ධ සමාජයේ බුදුරජාන් වහන්සේගේ ශික්ෂාපද දූෂණය කරන්න එපා. නේද? ළමයි ඕවට කියනකොට අම්මලා හක හක ගන්නෑ. කටට දෙකක් ගහලා කියනවා පුතා මේවා කතා කරලා ඊළඟ ජීවිතේ මහා නරකයට වැටෙන්න එපා. අට්ඨපුරිස පුද්ගලයා කොහෙන්ද හදපු අග්ගලලු. මන්දවසක් උපාසකම්ම කෙනෙක් කියනවා hina වෙවි. අට්ඨපුරිස පුද්ගලයා කියන්නේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නේ. උන්වහන්සේලා එක එක තැන් වල අග්ගල හදලා ඉන්නේ. සමහරු කියනවා මේක මට අරහං. ඈ මේවා මට අරහන්ලු. අරහං කියන්නේ මොකද්ද? සකල ක්ලේශ ප්‍රහාණය කළ ගුණය. සියලු දෙව් මිනිසුන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වෙන ගුණය. අද ඒක ඈ මේවා මට එකක්වත් එපා කියන එකට දාන්න පුළුවන්ද? බලන්න ඉතින් ඒ තරමට සෑල්ලු වෙලා කවුද මේ හැල්ලු කරන්නේ? අන්‍යාගමිකයෝද? නෑ කවුද? බෞද්ධයෝ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? බෞද්ධයා ඈ මේවා ගණන් ගන්න නැති තැනටපත් වෙලා. මොකද වෙලා තියෙන්නේ? බෞද්ධයා මේවා ගණන් ගන්නේ නැති තත්ත්වයටපත් වෙලා. කර්මඵලය අදහන්නේ. මට දවසක් උසස් පෙළ පන්තියක කොල්ලෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපිට සිංහල උගන්වන හාමුදුරුවෝ උසස් පෙළ පන්තියට කිව්වලු මීයා නිකන් උදේ හිටන් කියලා.
මොකද්ද? නීයානිකං සුදේසිතං කියන වචනයට හැල්ලු කරලා කියලා තියෙනවා මීයානිකං උදේ හිටං. උදේ ඉඳලම මීයානිකන්ලු. බලන්න මේ ශාසනයේ හැල්ලුවට ලක් කරන හැටි කවුද? මේව දාගත්ත අය. දජග්ග සූත්‍රය කියන්නේ මොකද්ද? අත ධම්මං සරේයාත නීයානිකං සුදේසිතං නෛර්යානික වූ නිවනට යානේ බඳු වූ මනාකොට දේශන සුදේසිත දහම. ඒ සද්ධර්මයට කවුරු හරි නින්දා කරනවා නම් එයාට සුගතියක් නම් හම්බ වෙන්නේ නැහැ. පරිස්සමේ. ඒවට හක හක ගාලා hina වෙලා ෆුට් බෝඩ් එකේ අපාය යන්න හදන්න එපා. හරිනේ? ඉන්ද්‍රිය ප්‍රත්‍ය. චක්කු විඥාණයට ඉන්ද්‍රය වෙන්නේ කවුද? චක්කු ප්‍රසාද රූපේ. සෝත විඥාණයට ඉන්ද්‍රය වෙන්නේ කවුද? සෝත ප්‍රසාද රූපේ. ගාන විඥාණයට ගාන ප්‍රසාද රූපේ. ජීව විඥාණයට ජීව ප්‍රසාද රූපේ. කාය විඥාණයට කාය ප්‍රසාද රූපේ. එහෙනම් අම්මා මේ මතක තියාගන්න. ඒ එක්කෙනාට එක්කෙනා තමයි අදාළ කෙනා තමයි ඉන්ද්‍රිය වෙන්නේ. දැන් අපේ රටේ මිනිස්සුන්ට ඒකේදී ලොක්කා. හැබැයි ඇමරිකාවට කුක්කා. අපිට ඒකේදී ලොක්කා වුණාට ඇමරිකාවට ඒකේදී ලොක්කා නෙමෙයි කුක්කා. ඒ වගේ සෝත විඥාණයට චක්කු ප්‍රසාද රූපේ ඉන්ද්‍රය නෙමෙයි. නායකයා නෙමෙයි. සෝත විඥාන වලට සෝත ප්‍රසාද රූපේ ඉන්ද්‍රය. පැහැදිලි කතාව? තේරුණාද? එහෙනම් කොහොමද කියන්නේ? චක්කු ඉන්ද්‍රියං චක්කු ප්‍රසාද රූපය නායකය වෙලා චක්කු විඥාණය උපද්දවන්නේ අපේ ලෝකේ රජුරෝ කවුද? තාත්තා. තාත්තා අපිට නායකය වෙලා අපිව හැදුවා. හරිනේ? දරුවන් හැදුවා. එහෙනම් අන්න එහෙම ඉන්ද්‍රයා කියන්නේ කවුද? එතන තාත්තා චක්කු ප්‍රසාද රූපේ. ඕකේ බලන්න අම්මා ගැන කියවෙනවද කියලා? අම්මා ගැන කියවෙනවද? ඈ? රූප ජීවිතේන්ද්‍රියන් කියන්නේ අම්මා වර්ණ රූපේ නෙවෙයි. එතන ජීවිතේන්ද්‍රිය රූපේ. මෙන්න දැන් මන් දිහා බලාගන්න. ඔතන රූප ජීවිතේන්ද්‍රියන් කියලා එකක් තියෙනවා. හැබැයි ඒක ඔය වර්ණ රූපය ගැන නෙවෙයි කිව්වේ. ඒ කියන්නේ මෙතන අපි ගත්ත මේ පැත්තේ ගත්ත වර්ණ රූපේ නෙවෙයි. ආගන්න දැන්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ. මේ වර්ණ රූපයට තමයි රූපායතනෙ කිව්වේ. හැබැයි ඔතන රූප ජීවිතේන්ද්‍රිය කියන්නේ ඒකට නෙවෙයි. මේ බලන්න දැන්. මන් දිහා බලාගෙන ඉන්න. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද බලාගෙන ඉන්න. ඒ කියලත් අර බලන් ඉන්නේ නෑනේ අම්මා. මොනා කරනවද මන් දන්නේ. එක මිනිස්සෙක් නිසා ගොඩක් අයට පාඩු වෙනවා. ආයේ මුලින් ඉඳලා කියන්න වෙනවනේ. අහගෙන ඉන්න අම්මලා මේ පැත්ත බලාගෙන. හරිද? මේ පැත්ත බලන් ඉන්න. කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද, හදේ වත්තු ප්‍රසාද, ඉත්තීන්ද්‍රිය රූපය, පුරුෂීන්ද්‍රිය රූපය, ජීවිතේන්ද්‍රිය රූපය. මොකද්ද? ජීවිතේන්ද්‍රිය රූපය කියන්නේ මොකද්ද? මේ රූපවල ජීවත් කරවන ගතිය, පණ ගතිය, නොමැරෙන ගතිය. ඔය පොත පෙළගෙන සාරිය ඇඳගෙන ඉන්න උපාසකම්ම ඕක පොතේ තියෙනවද? දෙවනි පෙළේ මෙහා කෙලවරේ පොත වහන්න. රූප ජීවිතේන්ද්‍රිය කියන්නේ මොකක්ද අම්මා? මේ රූපවල පණ ගතිය, රූප ජීවත් කරවන ගතිය, රූප ජීවිත ඉන්ද්‍රිය. අනම රූප ජීවිතීන්ද්‍රියං කටත්තා රූපානං. කටත්තා රූප කියන්නේ මොකද්ද? අර්ධනාර දොර ළඟ බිම් බලාගෙන ඉන්න කන්නාඩි දාපු අපච්චි තට්ටේ තියෙන. හරිද? අහගන්න. මොකද්ද කිව්වේ? කටත්තා රූප කියන්නේ මොකද්ද? කර්මජ රූප. කර්මජ රූප හැදෙන්නේ මොනවයිද? ඈ මේ කෝප්පේ කර්මජ රූප තියෙනවද? අර ෆෑන් එකේ කර්මජ රූප තියෙනවද? මේ ගොඩනැගිල්ලේ කර්මජ රූප තියෙනවද? කර්මජ රූප තියෙන්නේ සත්ව సంతානවල විතරයි. මොනවද තියෙන්නේ? සත්ව సంతානවල. ඇයි අම්මා? කර්මයකින් ජනනය වන රූපනේ කර්මජ රූප. එහෙනම් කර්ම කරන්නේ කවුද? සත්වයෝනේ. ඒ සත්වයෝ කරන කර්මයන්ගෙන් ජනනය වන රූප කර්මජ රූප තියෙන්නේ සත්ව సంతානවල විතරයි. සවිඥානික වස්තු වල විතරයි. එහෙනම් මේ බලන්න. රූප ජීවිතීන්ද්‍රියං ජීවිතීන්ද්‍රිය රූපය කතත්තාච රූපානං කර්මජ රූපයන්ට ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ. එක මෝඩ අම්මා කෙනෙක් අහන් ඉන්නේ නෑ උන්ද. හරි. අහගෙන ඉන්නේ මේ පැත්ත බලාගෙන. කර්මජ රූපවලට
මේ කර්මජ රූප මැරෙන්න දෙන්නේ නැතුව එයාගේ පණ ගතිය රැකගෙන ඉන්නේ කවුද? අර ජීවිතේන්ද්‍රිය රූපේ. ඒවා තියෙන්නේ මොන సంతානවලද? සත්ව సంతානවල විතරයි. කඩත්තා රූප, කර්මජ රූප. තව නමක් කියන්නේ. තව නමක් කියන්නේ ඒකට. නිෂ්පන්න රූප. ලියාගන්න. කර්මජ රූප සමානයි කටත්තා රූප සමානයි නිෂ්පන්න රූප. දැන් ඔය කෑ ගහන නිසා මං කියන්නේ. දකජක ගාලා කෑ ගහනවනේ කියන්නේ. මං කියන්නේ හිටියේ කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම හොඳ පාඩමක් උගන්වන්න ඕන හේතුව මං කිව්වා කුචු කුචු ගාගෙන නතර කරන්න කියලා. කියන්නේ මං ඊළඟට යන්. ඕගොල්ලෝ එක සැරයක් දෙසරයක් කිව්වහම අහගෙන ඉන්න කියලා ලියලා පටන් ගත්තා. තේරෙන්නේ නැත්නම් අත උසලා කිව්වා මොකද්ද ස්වාමීනි මට ඒක ලියා ගන්න බැරි වුණා කියලා. ඕගොල්ලෝ කච කච ගෑවහම අවුල්නේ. අපි ඊළඟට යමු. මොකද්ද කිව්වේ? දැන් ඉන්ද්‍රිය ප්‍රත්‍ය ගැන කතා කරගෙන හිටියේ. අරක කියලා දෙන්නේ නැහැ. අනේ තමයි. ආයි කෑ ගහන්න බෑ එහෙනම් ඈ. හරිද? එහෙමයි ස්වාමීනි කියලා සාදුකාරය පවත්වන්න. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අත ඉස්සුවා ඇහුවා. කතා කරන්න බෑ කියන එක සමග. ලියා ගන්න එහෙනම් මොකද්ද? කටත්තා රූප සමානයි කර්මජ රූප සමානයි නිෂ්පන්න රූප. කර්මජ රූප කීයක් තියෙනවද? ඈ? උන්ද නැගිටින්න බලන්න. නැගිටින්න. කර්මජ රූප කීයක් තියෙනවද අම්මා? බොරු කියන්නේ. කවුද එහෙමද කිව්වේ? තියන්නේ 18යි තියෙන්නේ. කර්මජ රූප 18. රූප ඔක්කොම 28යි තියෙන්නේ. මුන්ද අලුතෙන් දෙකක් හදාගෙන අලුත් රූප. බුදුහාමුදුරන්ටත් එහා. හරි? කර්මජ රූප 18යි. 28න් 18ක් කර්මජ රූප. නිෂ්පන්න කියන්නේ ඇයි අම්මා? කර්මෙන් නිෂ්පාදනය වෙච්ච නිසා. කර්මෙන් නිෂ්පන්න. කර්මෙන් නිපන් රූප. රූප 18යි. ඒ 18 කෑලි දෙකකට බෙදෙනවා. මෙහෙම කොටස් දෙකකට බෙදන්න. මොකද? ඒකාන්ත කර්මජ, අනේකාන්ත කර්මජ. ඒකාන්ත කර්මජ, අනේකාන්ත කර්මජ. ඔන්න ඒකාන්ත කර්මජ රූප ටික අහගෙන ඉන්න. දැන් මේ පැත්ත බලන්න. චක්කු ප්‍රසාද රූපය ඔන්න ලියනවා. ඔන්න ලියනවා. ලියන්න එපා බොලව අහගෙන ඉන්න කිව්වහම. චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාහන ප්‍රසාද රූපය, ජීව ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය, හදේ වත්තු ප්‍රසාද රූපය, ඉත්තේන්ද්‍රිය රූපය, පුරුෂේන්ද්‍රිය රූපය, ජීවිතේන්ද්‍රිය රූපය මේ 9 ඒකාන්තයෙන් කර්මයෙන් විතරමයි හැදෙන්නේ. මේ අහන්න රූප ඉපදෙන්න පුළුවන් හේතු කීයක් තියෙනවද? 4යි. කර්මජ, උතුජ, චිත්තජ, ආහාරජ. ඒ 4න් කර්මයෙන් විතරක් උපදින ඒවා මොනවද පුතා? ඒකාන්ත කර්මජ. දැන් එන ඒකාන්ත කර්මජ 9 ලියන්න. තගල් ලියන්න. ඒකාන්ත කර්මජ 9. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, ජීව ප්‍රසාද. දැන් ප්‍රසාද කියලා දිගටම ලියන්න ඕනේ නැහැ. මුලේගේ ප්‍රසාද කියලා ඊට පස්සේ පෙරලි කමා ලියලා අන්තිමට පෙරලි ඉන්න. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද. හදේ වත්තු ප්‍රසාද, ඉත්තේන්ද්‍රිය රූපය, පුරුෂේන්ද්‍රිය රූපය, ජීවිතේන්ද්‍රිය රූපය. මම නැවත වතාවක් කියනවා. අන්න චක්කු, සෝත, ගාන, ජීවා, කාය, හදේ වත්තු ප්‍රසාද රූප 6යි. හරිද? ඉත්තේන්ද්‍රිය රූපයයි, පුරුෂේන්ද්‍රිය රූපයයි, ජීවිතේන්ද්‍රිය රූපයයි 9යි. ලියා ගන්න බැරි වෙච්ච කටිය අතුසන්. ආයසරක් කියනවා. චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, හදේ වත්තු ප්‍රසාද රූප 6යි. හරිද? ඉත්තේන්ද්‍රිය රූපයයි, පුරුෂේන්ද්‍රිය රූපයයි, ජීවිතේන්ද්‍රිය රූපයයි 9යි. දැන් අපේ අම්මලා ඊළඟට මොනවද තියෙන්නේ? දැන් ඒකාන්ත කර්මජ රූප 9නේ. ඊළඟට අනේකාන්ත කර්මජ රූප 9. ඒ කියන්නේ කර්ම ප්‍රත්‍යේනු ඉතු උතු ප්‍රත්‍යයෙන් අනිත්
චිත්ත ප්‍රත්‍යයෙන් උපදිනවා. ඒ කියන්නේ අනෙකුත් ප්‍රත්‍ය වලින් උපදින්න පුළුවන් ඒවා. ඒකාන්තයෙන් කර්මජ අර 9 දැන් අනේකාන්ත කර්මජ. ලියන්න. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා සුද්ධාෂ්ටකයයි අවකාශ රූපේවත් පරිච්ඡේද රූපයයි. කෙටියෙන් ලියා ගන්න සුද්ධාෂ්ටක රූප 8යි පරිච්ඡේද රූපය. දැන් සුද්ධාෂ්ටක ඔයාලා දන්නවනේ. සුද්ධාෂ්ටක කියන බාන හැමෝම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා 8යි අවකාශ රූපයයි 9යි. හරි. ඔන්නෝ මතක තියාගන්න. එහෙනම් ඉන්ද්‍රිය ප්‍රත්‍ය අම්මා ඉන්නවද? ඉන්ද්‍රිය ප්‍රත්‍ය අම්මා නෑ. ඇයි? ඔතන තිබුණේ මොකද්ද? රූප ජීවිතේන්ද්‍රයන් තිබුණේ. රූපීන්ද්‍රයන් කියලා මේ වර්ණ රූපය ගැන තිබුණේ නෑ. තාත්තා ගැන තිබුණ චක්කු ඉන්ද්‍රියන්. රූපීන්ද්‍රයන් කියලා එකක් තිබුණේ. එහෙනම් අම්මා ගැන නෑ. හරිනේ? වැල්වල එතන ගස් දැකලා තියෙන කට්ටිය අතුස්සන්. වැල්වල එතන ගස්. මෝඩ ගස් දැකනේ. ගස් වල එතන වැල් නම් අපි දැකලා තියෙනවා. වැල්වල එතන ගස්. අන පුතා ඔය ටික හොඳට වීඩියෝ කරගන්න. මෝඩ ගස්. හරි. ආන්. ගස් වල එතන වැල් නම් අපි දැකලා තියෙනවා. මෙහෙම මේ. ඇයි වැලට පණ නැහැනේ. වැල වගේ කියන්නේ ඒකනේ. වැලට පණ නැහැ. ගහට පණ තියෙනවා. ඉතින් පණ තියෙන ගහක වැල එතන උඩට යන්න බෑනේ නේද? ගෑනුත් ඒ වගේනේ. ගෑනුන්ටත් පණ නැහැනේ. එතන මොකද වෙන්නේ? එවුන් කොහොම හරි පිරිමියෙක්ගේ එලෙනවා. පුංචි කාලේ තාත්තගේ අතේ එලිලා ගියා. චුට්ටක් ලොකු වෙනකොට බෝයියාගේ අතේ එලිලා ගියා. තා පොඩක් ලොකු වෙනකොට මිනිහාගේ අතේ එලිලා ගියා. වයසට යනකොට ලොකු පුතාගේ හරි පොඩි පුතාගේ හරි අතේ එලිලා ගියා. තා පොඩ්ඩක් වයසට යනකොට පෙට්ටි එලිලා ගියා. ගියා. තේරුණානේ? මොකද ඔරෝගෙන ඉන්නේ? ඈ? ආගෙන ඉන්නේ. එහෙනම් දැන් ඔය ගෑනු ගැන ඉන්ද්‍රිය ප්‍රත්‍යේ නෑ. ඇයි? ඉන්ද්‍රිය වෙන්නේ ශක්තිමත්ව ඉන්නේ කවුද? ඉන්ද්‍රිය වෙන්නේ තාත්තා. අම්මා ඉන්ද්‍රිය වෙන්නේ. try කරන මුන්දලා. ඉන්ද්‍රිය වෙන්න ජීවිතේට බෑ. සම්මත් ජීවිතේට වෙන්න බෑ. හරි?